අයිබෝවන් අදත් ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. උයලා ඉවර වුණාට පස්සේ කුස්සියේ ඉතුරු වෙන තෙල් පැල්ලම්, කුණු පැල්ලම් වගේම අකමැතිම දුර්ගන්ධයන් විනාඩියෙන් නැති කරන්න පුළුවන් සුපිරි රහසක් අරන් තමයි මම අද ආවේ. කඩේ මිල අධික කිමිකල් පිරුණු ස්ප්‍රේස් ගන්නේ නැතුව ගෙදර තියෙන පොඩි පොඩි දේවල් ටිකක් එකතු කරලා සාර්ථක හෝම්මේඩ් එයාර් ෆ්‍රෙෂ්නර් එකක් සහ ප්‍රැන්ටි ක්ලීනර් එකක් හදාගන්න විදිහ මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. මම මගේ කුස්සියට පාවිච්චි කරලා ලයිව් ටෙස්ට් කරලා බලපු මේ ක්‍රමය ඔයාටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. වීඩියෝ එක බලලා ඔයාලත් මේක ගෙදරදීම හදලා ප්‍රතිඵල කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න. මම මුලින්ම මෙන්න මේ වගේ භාජනයක් අරගෙන ඒකට වතුර ටිකක් දාලා මේක හොඳට රත් වෙන්න ලිපෙන් තියාගන්නවා. ඉතින් මේ ස්ප්‍රේ එක ඔයාලට පුළුවන් හදාගෙන සති දෙකක් විතර ෆ්‍රීසර් එකේ තියාගන්න. ඒ නිසා ඔයාට කැමති නම් ටිකක් වැඩිපුර මේක හදලා තියාගන්න. වතුර එක මේ විදිහට හොඳට රත් වෙනකන් මම මෙන්න මේ වගේ දුඩන් ගෙඩියක් අරන් හීනියට මේක කපා ගන්නවා. ගොඩාක් හීනියට කපා ගන්න. එතකොට මේකේ තියෙන සාරය ඉක්මනට වතුර එකට උරා ගන්න පහසු වෙනවා. ඔන්න ඔය වගේ මම දොඩම් ටික හීනියට කපා ගත්තා. අපි බලමු දැන් අපේ වතුර එක උතුරනවද කියලා. දැන් වතුර එක හොඳට රත් වෙලා තියෙන්නේ. අපි මේ උතුරන වතුර එකට මෙන්න මේ වගේ ටිකක් වැඩිපුර කුරුදු කෑලි ටිකක් එකතු කර ගන්නවා. ඔන්න ඔය විදිහට කුරුදු කෑලි ටික මම එකතු කරගත්තා. ඊළඟට මම එකතු කරගන්න යන්නේ කරාබු නැටි 7ක් 8ක් විතර. ඉතින් ඔයාලා කැමති නම් කරාබු නැටි ටිකක් වැඩිපුර එකතු කරගන්න හොඳ සුවඳක් ගන්න පුළුවන්. මේ ටික මෙහෙම හිමීට වතුර එක්ක රත් වෙද්දී මම මේකට එකතු කරන්නේ හීනියට අපි කපාගත්ත දොඩම් කෑලි ටික. දොඩම් කෑලි ටික එකතු කරගෙන අපි ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට අරගෙන මේක හොඳට පැය කාලක් විතර හොඳින් තැම්බෙන්න දෙන්න ඕන. ඉතින් මේක ටික වෙලාවක් මෙහෙම තැම්බෙනකොට අපිට පුළුවන් එකතු කරන්න මේකට වැනිලා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ ගෙදර තියෙනවා නම් වැනිලා ටිකක් මෙතනදී එකතු කරගන්න. මම වැනිලා මේ මූඩියෙන් 1 විතර වගේ එකතු කරගන්නවා. වැනිලා ටිකත් ඔන්න ඔය විදිහට එකතු කරගත්තා. වැනිලා ටික එකතු කරගත්තට පස්සෙත් අපි නැවත අඩු ගින්දරේ විනාඩි 5ක් විතර මේක තියාගමු. ඉතින් දැන් ඕගොල්ලන්ට එනවා නේද? දැනෙනවා නේද මේකෙන් එන සුවඳ කොහොමද කියලා? හදලම බලන්නකෝ. කමෙන්ට් එකක් දායි ඔයා අනිවාර්යයෙන්ම. ඉතින් දැන් ඇති අපි මේක ලිප ඕෆ් කරගන්නවා. ලිප ඕෆ් කරගෙන මේක ලිපෙන් අයින් කරලා අපි විනාඩි 5ක් 10ක් විතර හොඳට මේක කූල් වෙන්න තියාගමු. අපි හදාගත්ත ලික්විඩ් එක හොඳට කූල් වුණාට පස්සේ කරන්න තියෙන්නේ මේ කෑලි ටික අයින් කරලා වතුර ටික වෙනම වෙන් කරගන්න එකයි. ඉතින් ඔන්න ඔය වගේ මම කෑලි ටිකෙන් වතුර ටික වෙනම භාජනයකට දාගන්නවා. දැන් ඔයාට පුළුවන් මේක ස්ප්‍රේ බොටල් එකකට හරි ඔයා කැමති ඕනම බොටල් එකකට දාලා පාවිච්චි කරන්න. තව දෙයක් තමයි ඔයාට කැමති නම් මේක හොඳට කූල් වුණාට පස්සේ බේකින් සෝඩා ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඉතින් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය තවත් ඔයාට වැඩි කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මම මගේ ස්ප්‍රේ බොටල් එකට මේ ලික්විඩ් එක සම්පූර්ණයෙන්ම එකතු කරගත්තා. මේ තියෙන්නේ අපි හදාගත්ත 2-in-1 මැජික් ලික්විඩ් එක. මම මේකට 2-in-1 කියලා කිව්වේ මේක අපේ මුළු තැන්ගෙට එයාර් ෆ්‍රෙෂ්නර් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම පිරිසිදු කාරකයක් විදිහට අපේ පෑන්ට්‍රි টොප් එක එහෙම ක්ලීන් කරගන්න පාවිච්චි කරන්නත් පුළුවන් නිසා. ඉතින් මේක ඔයාට තියෙන්නේ ඔයාගේ මුළු තැන්ගේ වැඩ කටයුතු යුම් පිහුම් වැඩ ඉවරුණාට පස්සේ හොඳට මේක ලික්විඩ් එක ස්ප්‍රේ කරලා ඔයාගේ ක්ලීනින් කටයුතු කරගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමේ මුළු තැන්ගේ සුවඳවත් කරගන්න ඔයාට මේක පොඩ්ඩක් ස්ප්‍රේ කරලා හැමතැනම ටිකක් තියන්න අනිවාර්යයෙන්ම ඔයාට හොඳ සුවඳක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මුළු තැන්ගේ කියන්නේ අපි විශේෂයෙන්ම ආහාර පිසින ස්ථානය. ඉතින් මේක විස බීජ වලින් තොර වෙනවා වගේම විෂකාරක දේවල් පාවිච්චි කරන්න සුදුසුම නැති ස්ථානයක්. ඒ නිසා කඩින් ගෙනල්ලා විවිධ මිල ගණන් යටතේ අපි පාවිච්චි කරන ස්ප්‍රේස් වලට වඩා මේ විදිහට අපිම හදාගන්න එකක් අපිට බයක් සැකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ඔයා හදලා බලලා try කරලා මට කමෙන්ට් එකක් දෙන්න අමතක කරන්න එපා.